හැම දිනාටම තිරුවන් සරණයි. බාතිය බලන්න අපිත් ආවාද මහවට. ඉතින් මට පුළුවන් විදිහට බාතියට කැම ටිකක් අරගෙන ආවා. මගේ වාහනේ ගේන්න පුළුවන් ප්‍රමාණය තමයි මං අරන් ආවේ. මෙයාට දෙනවා නම් ගොඩාක් කැම ගෙනත් දෙන්න තරම් මාර ආසයි. ඒ වුණාට ඉතින් කරන්න දෙයක් නැහැ. මගේ වාහනේ ගේන්න පුළුවන් තරම ගේන්නත් එපැයි. ඉතින් ඒ නිසා අපි මට පුළුවන් විදිහට මගේ වාහනේ මේ කැම ටික දාගෙන ආවා. ඉතින් අපේ තනුජ අක්කා, තනුජ ජයවර්ධන අක්කා, අනේ අක්කා ඔයාට ගොඩාක් පිං. ඔයා තමයි මේකේ සම්පූර්ණ දායකත්වය ලබලා දුන්නේ. ඉතින් ඔයාට ගොඩාක් පිං මේ අහිංසකයට බාතියට කැම දෙන්න උදව් කළාට. ඒ වගේම මම ගෙනාව අන්නාස ගෙනාව මේකේ තියෙන්නේ බඩීරිඟු බෑග් එකකුත් ගෙනාවා. ඒ වගේම තමයි උක් සෑහෙන ප්‍රමාණයක් අරගෙන ආවා. උස්සගෙන යන්න පුළුවන් ප්‍රමාණය අරගෙන ආවා. ඉතින් මේ ටිකත් අරගෙන අපි මේ අහිංසකයව හොයාගෙන වැව ළඟට යනවා. ඉතින් වෙලක් මැදින් ගිහිල්ලා මේ අලුතෙන් පීදීගෙන එන කුඹුරක් තියෙන්නේ. මේ කුඹුරේ ගොයන් ටිකකුත් කපලා දීලා තියෙනවා අපේ ජයසුන්දර මහත්මයා. එහෙම මේ අලියට ඇතාට කණ්ඩ. නමුත් එයා එච්චර පිරියක් දක්වලා නැහැ කපලා දීපු ගොයන් කණ්ඩ. ඉතින් එයාගේ ඉතින් ආසාව තියෙන්නේ අතින් කඩාගෙන හොඬ වැලෙන් කඩාගෙන එයාම කණ එක තමයි ඉතින් එයාගේ ආසාව. ඉතින් අපි කපලා ගිහින් දුන්නාට එයා කණ්ඩ එච්චරම ආසාවක් නැහැ කියලා තමයි අපේ ජයසුන්දර මහත්මයා කියන්නේ. ඉතින් අපි මේ වෙලමැදින් ගිහිල්ලා මේ විදිහට කැලින් ගිහිල්ලා බොහොම දුෂ්කර ක්‍රියාවක් වගේ කරගෙන මණ්ඩියේ ගිහිල්ලා ගස්සස්සේ කැලවල් අස්සේ ගිහිල්ලා අපි කොහොම හරි බාතියව හොයාගෙන එයා ළඟට ගියා. ඉතින් අපි යනකොට එයා වැවේ තමයි හිටියේ. වැව කියන්නේ පොඩි ගඟක් වගේ තැනක්. එයා ඒකට බැහැලා තමයි හිටියේ. ඉතින් වනජීවී එකේ මහත්තුරු මාර කැපවීමක් කරන අපේ ජයසුන්දර මහත්මයා ප්‍රධාන කොටගත්ත වනජීවිකේ නිලධාරි මහත්තුරු මාර කැපවීමක් කරනවා මේ අහිංසක සත්වයා බේරගන්න. මෙයාට කෑම බීම දෙන්න මාර කැපවීමක් කරන්නේ. ඇත්තටම මාරම සතුටක් දැනුණා මට මේ නිලධාරීන් ටික දැක්කහම වනජීවිකේ මේ වගේ ෂෝක් නිලධාරීන් ඉන්නවද කියලා. මොකද මේගොල්ලන්ගේ කැපවීම මේගොල්ලන්ගේ මේ සත්‍යයට තියෙන ආදරය කියලා නිම කරන්න බැරි තරම් දෙයක්. ඉතින් දැන් අපි ටිකෙන් ටික එයා ඉන්න තැනට ලං වෙනවා. ඉතින් මම මෙතනින් එහාට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ සහෝදරීන්ගේ වනජීවි නිලධාරීන් මේ සත්තුන්ට කොච්චර ආදරේද කියලා ඔයාලම අහලා බලන්නකෝ. එන්න. මේ කෝටුවත් එක්කම ගෙනා එන්න. කෝටුවෙන් කමු එන්න. එන්න කෝටුවෙන් කමු. මේ කෝටුව ගෙනා එන්න. 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 කෝටුව ගෙනා එන්න. එන්න. හරි බඩු ගෙනලා තියන්න. මං කවන්නේ. ගහන්න දෙන්න දැක්කා. කෝටුව නා. ආජි එන්න. මේ එන්න. හරි. එතනින් ගොඩ වෙන්න පුළුවන්. මොකද්ද පුතා? මෙතනින් ගොඩ වෙන්න පුළුවන් වෙයි පුතා. මෙතනින් ගොඩ වෙයි. මෙතනින් ගොඩ වෙයි මෙතන. ඒකයි මම අර අපු කපලා හැදුවේ. මොකද මේ අර වගේ ලිස්සන නෑනේ තව. ආයි පොඩි බීය වුණාට කමන්නේ මම කපනවා.